එයා ඔයාලා හිතකින්නේ පොඩියෙක් කෙනෙක් කියලා නේද? මට වඩා අවුරුද්දක් වැඩි මල්ලයා. අර චරිත් මේ ළඟදි කිව්ව කතන්දරේ ඔයාලා දකින්නද? චරිත් කියන්නේ මේ වයිල්ඩ් කුක් බුක්. එයා මං කාලේ ඉඳන් අඳුරනවා. එතකොට එයා ඔයාලා හිතකින්නේ පොඩියෙක් කෙනෙක් කියලා නේද? මට වඩා අවුරුද්දක් වැඩි මල්ලයා. චූටි බබා වගේ හිටියද හරිද? චරිත් අයියා කියලා මං කියන්නේ. එතකොට එයා දැක්කනේ ළඟදී අර ඉන්ටර්විව් එකකදී කියලා තියෙන කතන්දරේ. ඒතර මේ මනුස්සයා ගත්තොත් මේ මනුස්සයාත් එක්ක මම වැඩ කරලා කෙනේ. මේ මනුස්සයා මම අඳුරන හින්දා මම දන්නවා. එයාගේ ආදායම් මාර්ගයේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ YouTube නෙමෙයි. YouTube 10 million subscribers ලංකාවේ පළවෙනිටම ගත්තේ එයානේ. YouTube ලොකු revenue එකක් එයාට තියෙනවා. එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය ඒක නෙමෙයි. එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ මේ එයාගේ channel එක ප්‍රසිද්ධ වීමත් එක්ක එයාට වෙන රටවල් වලින් tourism promote කරන්න. වෙන රටවල් වල tourism promote කරන්න එයාව ඒජන්ට් කෙනෙක් විදිහට පාවිච්චි කරනවා. එයා ඒ කරන වීඩියෝස් අපිට පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ද ලංකාවෙන් එයාව tourism promote කරන්න අරගෙන නැහැ. මේ ලංකාවේ මිනිස්සෙක් වෙලත් ලංකාවෙන් එයාව tourism promote කරන්න එයාව කතා කරලා නැහැ. එයා කතා කරනවා එයා බොහොම කැමැත්තෙන් උදව් කරනවා. වෙන රටවල් වල tourism promote කරන්න මෙයාව පාවිච්චි කරනවා. මොකද එයාගේ channel එක වෙන රටවල් වලට ගොඩක් reach. වෙන රටවල් වලත් ගොඩක් කට්ටිය බලනවා. ඒතර මෙයා එක එක රටවල් වල ෆ්‍රාන්ස් වල මට අන්තිමටම හම්බෙනකොටත් එහෙම ගිහිල්ලා ආපු වෙලාවකට හම්බුනේ. එතකොට එක එක රටවල් වල ඒ ටුවරිසම් ප්‍රොමෝට් කරන්න යන එකෙන් ඒ රටවල් වලින් යාට ලොකු මුදලක් ගෙවනවා. ඒතර ඒක තමයි යාගේ ප්‍රධාන ආදායම් මාර්ගය. ඊට පස්සේ ආ රෙස්ටෝරන්ට් එකක් වයිල්ඩ් ඩිෂ් කියලා එකක් දැම්මා. එතකොට මේ ඒකෙදි දැන් එයාගේ ළඟදී ඉන්ටර්විව් එකකදී එයා කියනවා මේ ඉගෙනීමේ තියෙන වැදගත්කම ගැන බාණ්ඩ ඒ කියන්නේ මේ මිනිස්සයා කියන්නේ බොහොම සල්ලි කියන්නේ සාමාන්‍ය මේ ගොඩක් සල්ලි තියෙන මිනිස්සෙක් හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය අර එහෙම් කරගත්ත YouTube එහෙම් channel එකල ගත්ත ඩයල් එකක් වගේ නෙමෙයි. මොකද YouTube income එක නෙමෙයි මිනිස්සයාගේ ප්‍රධාන income source එක. වෙන රටවල් වලින් ගෙවන්නේ 17500ට එන්න කියන්නේ නැහනේ. නේද? අපේ රටේ ඔන්න මේ ෆ්‍රාන්ස් වල tourism කොට දාලා දෙන්න ඔන්න මම වට 20000ක් දෙනවා. එහෙම නෙමෙයිනේ කියන්නේ. ඉලක්කම් ගැන හිතා ගන්නකො. එතකොට මේ එහෙම වෙලත් ඒ මනුස්සයා කියපු කතන්දරේ මාර පවර්ෆුල්. එයා ඒ YouTube channel එකේ කියනවා හැමදේම ගොඩනගා ගත්තා. එයාට තියෙන කියන්නේ මොනවා හරි තියනවා නම් තියෙන එකම දේ තමයි තව එයාට ඉගෙන ගන්න තිබුණා නම් කියලා. මොකද එයා බොහොම පොඩි පවුලකින් එන මනුස්සයෙක්. මේසන් බාස් වැඩ කරලා ඊට පස්සේ අමාරුවෙන් හොටෙල් කෝස් එකක් කරලා ඒ හොටෙල් කෝස් එකේ එයාට උගන්වපු සර් තමයි දැන් මම එදා ඒ රෙස්ටෝරන්ට් එකට ගිහලා මට කිව්වේ ඒ හොටෙල් කෝස් එකේ එයාට උගන්වපු සර් තමයි යාගේ රෙස්ටෝරන්ට් එකේ මේන් chef විදිහට වැඩ කරන්නේ දැන්. මේ මැනේජර් විදිහට වැඩ කරන්නේ. එතකොට මේ හොටෙල් කෝස් එකක් කරලා අමාරුවෙන් අඩියෙන් අඩිය ආපු මිනිස්සෙක්. හරිද? අඩියෙන් අඩිය ගොඩනගෙච්ච මිනිස්සෙක්. ඉතින් එයාගේ ඉන්ටර්විව් එකේදී ළඟදී කියනවා මේ ඔක්කොම දැන් එයාට හොඳට සල්ලි තියෙනවා, කොළඹ ගෙදර තියෙන්නේ. ඒ ඔක්කොමත් පස්සේ ඔක්කොම ගේමක් ගැහුවට පස්සේ එයා කියන කතන්දරේ මොකද්ද? ඉගෙන ගන්න තිබුණා නම් තව හොඳයි කියලා. ඒ এডুকেෂන් වලින් එන වැලියු එක වෙන එකකින් එන්නේ. හැබැයි එයා නම් මං කියන්නේ එයා ඒ කිව්ව කතන්දරේ දී මං හිතන්නේ එයා ඇත්තටම ඉගෙනගෙන තියෙන කෙනෙක්. එයා අපේ පැත්තෙන් කියන්නේ සයන්ස් පැත්තෙන් ඉගෙන ගත්තේ නැතත් එයා ඒ කුකින් කියන එක ඉගෙන ගත්තා. එයාට ඒකට වෘත්තිමය සුදුසුකම් තියෙනවා එයාගේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන්. නමුත් එයා කියපු කතන්දරේ ගැන මං කියන්නේ එයා මං හිතන්නේ එයා ඉගෙන ගත්තේ නැති මිනිස්සෙක් විදිහට හැසිරෙන්නේ නැහැ කවදාවත්. මේ ඒ වුණාට කියන්නේ එහෙම අර චාර්ටර් ඩයල් යන්නේ නෙමෙයි. එතකොට මේ ඉගෙන මේ එයා කියන්නේ එයාට ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි කියලා. එයා යාගේ ෆීල්ඩ් එක ඉගෙන ගත්තා. එයා කියන්නේ සමහරට එයා කියන්නේ සමහරට O level A level දේවල් හෝ ඒ කියන්නේ ඩිග්‍රී ගැන වෙන්න ඕනේ. අර ඒක මම දැකපු දෙවෙනි අවස්ථාව මේ මිනිස්සෙක් කියනවා ඊටාම සාර්ථක මිනිස්සෙක් කලින්ම කිව්වේ මම දැකපු විදිහට ඉන්දියාවේ ධනුෂ්ගේ මේන්ම ප්‍රධානම ඉවෙන්ට් එකකදී ධනුෂ් කියනවා ඒ වගේම ඒ කියන්නේ බිලියනර් කෙනෙක් වුණාට පස්සේ එයා කියනවා මට මිස් වුණා නම් මිස් වුණේ ඉගෙන ගන්න එක විතරයි කියලා. හරිද? ඒක මිනිසුන්ගේ හිත ඇතුළේ ඉතුරු කරනවා. ඒ නිසා වෙන කෙටි ක්‍රම තියෙන්න පුළුවන්. විශේෂයෙන් කොල්ලන්ට කියන්නේ කොල්ලෝ වගේ මොනවා හරි පිරමීඩයක් හරි අල්ල ගන්නවා. බෙටින් සයිට් එකක් හරි එකක් අල්ල ගන්නවා. කෙටි ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි අරකින් එන වැලියු එක හදන්න බෑ. ඒ වැලියු එක මාර වැලියු එකක්. ඒ වගේ දේවල් දැන් මේ වගේ අනිත් පැත්තට යන කාලෙක ඒ වගේ කට්ටිය ඒ වගේ දේවල් කියන එකෙන් මාර හොඳක් වෙන්නේ.